ජාත්‍යන්තර හෙද දිනය මැයි 12ට තමයි යෙදෙන්නේ. මැයි 12 වෙනිදා ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිණියගේ ජන්මදිනය. ඒ ජන්මදිනය ඒ ආభాෂයත් අරගෙන මේ ICN එක ජාත්‍යන්තර හෙද දිනය ප්‍රකාශයට පත් කරා. ඒ ප්‍රකාශයට පත් කරපු වර්ෂයේ ඉඳන් මේ දක්වා ලෝකයේ ඉන්න සියලුම හෙද නිලධාරීන් හෙද දිනය ස්මරණය කරා. ඒ වගේම ICN එක වාර්ෂිකව මේකට තේමාවක් දෙනවා. ඒ තේමාව දෙන්නේ ඒ තේමාවට අදාළව වැඩ කරන්න, සැලසුම් කරන්න, වැඩ කරන්න කියන අවධාරණය කරන්න. ගිය අවුරුද්දේ තිබ්බා මමන්ති මහත්මියක කිව්වා ඒක ආර්ථිකය සම්බන්ධ කරගෙන. මේ අවුරුද්දේ තියෙනවා මේ අවුරුද්දේ ආර්ථිකය සම්බන්ධ කරගෙන. මොකද මේක හදන ICN එකට තේරෙනවා ලෝකේ ආර්ථිකය කියන එක දැන් ප්‍රශ්නකාරී තත්යකට පත් වෙමින් තියෙනවා කියලා. යට යනවා, උඩ යනවා, ප්‍රශ්න ඇති වෙනවා, ක්‍රයිසිස් එනවා. ලංකාවෙත් බරපතල අර්බුදයක් ආවම අමාරුවෙන් ගැලවුණා. ඒ સંદર્ભය තුලම තමයි ආර්ථිකය ගැන සාකච්ඡා කරන්න ඕන. හෙද සේවාවේ දායකත්වය පිළිබඳව සාකච්ඡා කරන්න ඕන. ඒක කොහොමද වැඩි කරන්න කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න ඕන කියන අදහස ICN එක ඉදිරිපත් කරන්නේ. ඒක අතිශය වැදගත් කාරණයක්. ඒක නිසාම මේ වර්ෂයේ තේමාව වෙන්නේ our nurses our future caring for nurses strengthens and economics කියන කාරණේ. මම හිතන්නේ මෙතුමිය ඒ කාරණාව ගැන කිව්වා. ඉතින් එතනදී රටක් සංවර්ධනය වෙන්න නම් නිරෝගී පුරවැසියන් ඕන. නිරෝගී පුරවැසියන් හදන කාර්යභාරයේදී සෞඛ්‍ය වෘත්තිකයන්ට විශේෂ බරපතල අවධාරණයක් තියෙනවා. විශේෂ වගකීමක් තියෙනවා. ඒ වගකීම ඇතුළේ හෙද සේවාවට බරපතල වගකීමක් තියෙනවා. ඒක නොසලකා හරින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ తত্ত্বය තුල ඒ වගකීම හරියට ඉෂ්ට කරන්න ඕන කියන එකයි මේ අර්ථයේ මේ මාතෘකාවට අදාළව අවධාරණය වෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දන්නවා අපේ හෙල්ත් බජට් එක මම හිතන්නේ මේ අවුරුද්දේ බිලියන 604ක්. ඉතින් මේ බජට් එකත් අපිට අඩු කරන්න පුළුවන් සෞඛ්‍ය වෘත්තිකයෝ විදියට සැලැස්මක් ඇතුව වැඩ කරොත්. හැබැයි සැලැස්ම හදන්න ඕන අපි උනාට ඒක අනුමත කරන්න ඕන. ඒකට ප්‍රතිපත්තිමය කාරණා දෙන්න ඕනේ ආණ්ඩුව. එහෙම නැත්නම් රජය. ඉතින් මේ දෙගොල්ලෝ එකතු වෙලා මේ වැඩේ කරොත් අපිට මේ බිලියන 604 අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක අනික පැත්තකින් වැදගත්. ඔයගොල්ලෝ දන්නවා වගේම 2025 අපේ බජට් එක ගත්තොත් ආදායම රුපියල් බිලියන 4990යි. වියදම අපේ බිලියන 7190යි. ඒත් ආදායමට වඩා වියදම වැඩි. බිලියන 2200ක හිඟයක් තියෙනවා. මේක අපි හොයන්න ඕන. මේක සාමාන්‍ය ණය විදියට තමයි වැඩිපුර ගන්න. ඒත් අඩු ගානේ වියදමට සමාන ආසන්න වශයෙන් ආදායමක් හදා ගන්න පුළුවන් නම් අපිට රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන්. නැත්නම් අපිට අමාරුයි. අපි විතරක් නෙමෙයි මේ අමාරුකම හැමෝටම තියෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා ස්පෙෂල් ටැරිෆ් ගැහුවෙත් ඇමරිකාවේ ආර්ථිකය හදාගන්න. ඇමරිකාවේ ආර්ථිකය ඉස්සරහට ගේන්න. මොකද ඇමරිකාවේ තියෙනවා බෙගර්ස්ලා එහෙම නැත්නම් යදින ප්‍රජාව ලක්ෂ ගාණක්. දසදහස් ගාණක් නෙවෙයි ලක්ෂ ගාණක්. මමත් දැකලා තියෙන ඕන තරම් මම්මාවත් වල පාරවල් වල හැමතැන. ඒ නිසා ඒගොල්ලෝ හදන ඒ ආර්ථිකය හදාගන්න. ඒ හදනකොට අපිට වදිනවා. අපි දැනගන්න ඕන අපේ ආර්ථිකය හදාගන්න. ඒක නිසා මේ කාරණේදී මේ ආර්ථික සංවර්ධනය කියන එක හදාගන්න බැරි වුණොත් අපිට මහපාරේ ඉන්න වෙන්නේ. අපි එම හිටිය කාලයක් දැන් බොහොම ටිකක් කුසුම ගනිමින් ඉන්නවා. නිසා ඒකට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් කණ්ඩායමක් තමයි හෙද ප්‍රජාව කියලා කියන්නේ. ඉතින් අද නෙමෙයි 12 වෙනිදා මේ ටීම් එක අපි අවබෝධ කරගෙන ආණ්ඩුවයි අපි රජයයි තුනම එකතු වෙලා මේ වැඩේ හරියට කරොත් අපිට මේ හෙල්ත් එකේ බජට් එක අඩු කරගන්නත් පුළුවන්. අර වියදම අඩු කරගන්න බැරි වෙයි. ආදායම් වැඩි කරගන්න පුළුවන්. වියදමත් අඩු කරගන්න පුළුවන් යම් ප්‍රමාණයක්. අනිත් පැත්තෙන් අපි කියන්නේ හෙද ප්‍රජාවට තමයි ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඕනෑම රටක. ඇමරිකාව ගත්තත් දැන් ඇමරිකන් US අපේ සහෝදරියක් කතා කරා. එයා ග්ලෝබල් නර්සස් එකේ සභාපතිනිය. ඉතින් ඒගොල්ලෝ ඇමරිකාව ගත්තත් වෙන රටක් ගත්තත් කොහේ ගත්තත් මේ ආර්ථිකයට ඒ කියන්නේ මේ රටවල්
අපේ රටෙන් වගේම තව හුඟක් රටවල් වලින් හෙද නිලධාරීන් අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. මයිග්‍රේෂන් සිස්ටම් එකේදී අපිට විදේශ රැකියාව සඳහා හරියට සැලසුම් කරලා හෙද ප්‍රජාව යොමු කරන්න පුළුවන්. බිලියන ගානක ආදායමක් ගන්න පුළුවන් ඉහරහා. නමුත් අපිට තාම රටක් විදියට රජයක් විදියට ආණ්ඩුවක් විදියට එහෙම සැලැස්මක් හරියට තියෙනවා කියලා අපිට පේන්නේ නැහැ. මේ ආණ්ඩුව විතරක් නෙමෙයි කලින් ආණ්ඩුවට එහෙම තිබුණෙත් නැහැ. තිබුණා නම් මේකට වඩා හොඳට මේක සැලසුම් කරනවා. හරි අමාරුවෙන් අපි වෘත්තීය සමිති විදියට මැදිහත් වෙලා මැලේසියාවට නර්ස්ලා යවන්න, කටාර වලට නර්ස්ලා යවන්න, ඔමාන් වලට යවන්න, ඊළඟට ජර්මන් වලට යවන්න අපි වැඩ කරමින් ඉන්නවා. අපි ජර්මන් භාෂාව පොව ලංකාවේ උගන්වනවා. හැබැයි රටක් විදියට එහෙම සැලැස්මක් තියෙනවා නම් මේ ආදායම ඩොලර් විදියට වැඩි කර ගැනීමේ සුවිශේෂී හැකියාවක් තියෙනවා. දැන් පිලිපීන වගේ රටක් ගත්තොත් එහෙම GDP එකෙන් ජාතික ආදායමෙන් 12% ගන්නේ වෘත්තික රට යවලා. නර්සස්ලා විතරක් නෙමෙයි වෘත්තික රට යවලා. GDP එකෙන් 12%. 12 කියන්නේ ලොකු ගානක්. ඒකේ බහුතරය නර්සස්ලා. නර්ස්ලා තමයි ඉල්ලන්නේ. US ගත්තා, ජර්මන් ගත්තා, ජපාන් ගත්තා, කොහේ ගත්තා නර්ස්ලා තමයි ඉල්ලන්නේ. සැලරි එකත් ඔයගොල්ලෝ දන්නවා. පවුම් වලින් ගත්තොත් එහෙම 2300 2500. යුරෝ වලින් ගත්තත් ජර්මන් වලත් ඔය ඇසිස්ටන්ට් නර්ස් කෙනෙකුටත් ගෙවන යුරෝ 1400ක් 1500. B1 පාස් වුණාම අපි ඇසිස්ටන්ට් නර්ස් තමයි එවන්නේ මෙහෙන්නේ. ඒ වගේ විශාල ආදායමක් ගන්න පුළුවන්. ජපානෙත් එහෙම ගන්න පුළුවන්. දැන් සිංගප්පූරු වගේ රටක් ගත්තත් ලක්ෂ 6ක් 7ක් සමාන 8 ගෙවනවා. ඊළඟට මේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් ගත්තම 5 4 5 6 ගෙවනවා. ඉතින් නමුත් අපි වැඩිපුර යවන්නේ කවුද? වැඩිපුර රටේ රටවල් වලට යවන්නේ අපි අපේ හවුස් මේට්ස්ලා අහිංසක අම්මලා තාත්තලා තමයි වැඩිපුර යවන්නේ. රුපියල් 40000යි උපරිම 50000යි පඩි. ඒතර අපිට සැලැස්මක් නැහැ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ඩොලර් ටික මෙහෙට ගේන්න පවුන්ඩ් ටික මෙහෙම ගේන්න. මෙහෙට ගේන්න. ඒක නිසා අද හුඟක් නර්සස්ලා අපි දන්නවා දැන් පහුගිය අවුරුදු එකමාරක දෙකක වගේ කාලයක මේ ක්‍රයිසිස් එකෙන් පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එකෙන් පස්සේ 2000ක විතර වගේ ප්‍රමාණයක් පිටරට ගිහිල්ලා තියෙනවා. නිවාඩු දෙන්න තන් දාලා යනවා. VOP. අපි කිව්වට මේ රැකියාව ආරක්ෂා කරගන්න කියලා ඒ අදහස දැන් අඩුයි. ඒ එහෙම ඊට පස්සේ ගිහිල්ලා ඇවිල්ලා කියනවා ජොබ් එක හදලා දෙන්න කියලා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. කොහොමනතර මෙහි විශ්වාසනීයත්වය තමන්ට රැකෙන්න, තමන්ගේ පවුලට රැකෙන්න, දරුවන්ට අධ්‍යාපනය ගන්න. ඒ විශ්වාසනීයත්වය කියන කාරණාව උඩ පහුගිය කාලයේ දැනුත් ඒ දාලා යන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක අපිට සැලසුම් කරන්න පුළුවන් නම් ඔව් අපි ඔයගොල්ලෝ යවනවා. නිශ්චිත කාලයකට නැවත එන්න. අපි මේ සුරක්ෂිතයි. එහෙම ඒ தත්ත්වය හදන්න පුළුවන් නම් අනිත් භාෂාව දෙන්න පුළුවන් නම් ජර්මන් යවන්න බෑ ඉංග්‍රීසි දැනගත්තට ජර්මන් උගන්වන්න ඕන. ජපාන් යවන්න බෑ ජපාන් දැනගන්න ඕන ඉංග්‍රීසි දැනගත්තට යන්න බෑ. ඒ වගේ ඕස්ට්‍රේලියා යවන්න බෑ ජර්මන් භාෂාව ඕන. ඒ භාෂා හැකියාවන් දීලා අනිත් රටවල ඉංග්‍රීසි වලින් පුළුවන්. ඉංග්‍රීසි භාෂාව දීලා අනිත් ඔය තියෙන එක එක එක්සෑම්ස් ටිකක් ඒවා හරියට ෆලෝ කරවලා ඒ සැලැස්මක් ඇතුව මේ වැඩේ කරොත් විශාල ආදායමක් මේ රටට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් ඒ උපාධිය. උපාධිධාරීන්ට විශේෂ ස්ථානයක් තියෙනවා. හැබැයි අපේ ඩිප්ලෝමා ලෝකේ පුරා පිළිගන්නවා. උපාධිධාරීන්ට විශේෂ ස්ථානයක් තියෙනවා. ඉතින් උපාධිධාරීනුත් අපි හෙද පීඨයක් හැදුවා සංගමයේ මූලික වෙලා ඒ හිටපු ආණ්ඩු සම්බන්ධ කරගෙන ඒ හෙද පීඨය ඉස්සරහට යනවා. නමුත් අපිට අපි හිතපු ප්‍රමාණයකට ඒකේ පුහුණු කරන්න ඒකේ බිල්ඩින් හදාගන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේ දුර්වලකම් තියෙනවා රටක් විදියට. ඊළඟ අපි දැන් සමසෞඛ්‍ය පීඨ පටන් ගත්තා. අපි ඔය පටන් ගන්න මහපාරේ හිටියා මේ මම හිතන මාස ගණන් දැන් අවුරුදු 15කට 20කට කලින් මහනුවරත් අපි පෙළපාලි ගියා. සමසෞඛ්‍ය පීඨ පටන් ගන්න කියලා ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ 4-3 කරපු වෙලාවේ මේ උපාධිය. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා උත්තර හදාගෙන තමයි අපි ඒ වෙලාවල් වල ඉස්සරහට ආවේ. ඉතින් සමසෞඛ්‍ය පීඨ හැදුවත් ප්‍රමාණවත් නැහැ. අද ඩිප්ලෝමාව අත්‍යවශ්‍යයි. ඇයි? අපිට අවුරුද්දකට 3000ක් ඕන නම් සමසෞඛ්‍ය පීඨවලිනුයි හෙද පීඨේනුයි එන්නේ සාමාන්‍යයෙන් මම හිතන 500ක් විතර. අපි හැදුවේ 500 ගාන 2000ක් තියාගන්න හෙද පීඨේ. නමුත් 100 ගානේ 400යි දැනට ඉන්නේ. එක බැච් එකකට ගන්න පුළුවන් 100යි. ඒක අපිට බිල්ඩින් එක හදාගන්න බැරි වෙච්ච නිසා 500 ගානේ 2000ක් ඉන්න එක අපිට යථාර්ථයක් බවට පත් කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. එවනම් අපිට හුඟක් වැඩ තියෙනවා කරන්න ඉස්සරහට. මේ වැඩේ හරියට කරොත් ලෝකේ දිනන්නත් පුළුවන්. ඒ නිසා සැලැස්මක් තියෙන්න ඕන. මේ ඉකොනොමිය ගැන කතා කරාට වැඩක් නැහැ. ඉකොනොමියකට නර්සස්ලා සම්බන්ධ කරගන්නේ කොහොමද? ඉකොනොමි එක වර්ධනය කරන්න ඩොලර් ටික, ප්‍රෑන්ක් ටික, පවුන්ඩ් ටික ලංකාවට ගේන්නේ කොහොමද කියලා.
ඒක නිසා ඒක රජයේ අවධානයටත් යොමු යුතු කාරණයක් කියලායි මම විශ්වාස කරන්නේ. ඒක එක පැත්තකින්. අනිත් පැත්තෙන් හෙද දිනය ප්‍රකාශනපත් වෙන්නෙම ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිණියගේ ආభాෂයේ උඩ. එතුමියගේ උපන් දිනය තමයි හෙද දිනය කියන විදිහට නම් කරේ. ICA. ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිණිය නිර්මාණශීලී හෙද සේවාවේ, වෘත්තීමය හෙද සේවාවේ, ප්‍රොෆෙෂනල් නර්සිං වල නිර්මාතෘවරි. මම විශ්වාස කරනවා, මම හුඟක් අය විශ්වාස කරනවා හෙදකමේ මූලයේ බීජේ පටන් ගන්නෙ අම්මගෙන්, මවගෙන්. ඒ දාර්ක ස්නේහය තමයි හෙදකම විදියට, සත්කාර සේවාව විදියට ඉස්සරහට එන්නේ. ඒක මිෂනාරි අධ්‍යාපනයත් එක තමයි ලෝකේ ඉස්සරහට ආවේ. නයිටින්ගේල් මැතිණියත් එහෙමයි. එතුමිය ඉතාලියේ ඉපදිලා ෆ්ලෝරන්ස් නගරේ, ඊට පස්සේ එංගලන්තයට ඇවිල්ලා. ඔයගොල්ලෝ දන්නවා ලෝක ප්‍රසිද්ධ ක්‍රිමියානු යුද්ධය, රුසියාවයි එංගලන්තයයි ඊළඟට තව මිත්‍රදාචීන් කණ්ඩායමක එකතු වෙලා යුද්ධ වැදුනා ආගම් ප්‍රශ්න උඩ. ඒ වෙලාවේ සොල්දාදුවන්ට සේවය කරන්න ඉදිරිපත් උනේ ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිණිය. ඒකට හේතුවක් තිබ්බා. ඒ යුද්ධ කරපු නැව්වල, ඒ තැන්වල, කැම්ප්වල විශාල ප්‍රමාණයකට සොල්දාදුවන් මිය ගියා. ඒකෙදි තමයි මම අහලා තියෙන්නේ 37 දෙනෙක්ගේ කණ්ඩායමක් එක්ක ඇවිල්ලා ඒ වෙලාවේ තමයි ඇයට ලේඩි විත් ද ලෑම්ප් නැත්නම් පහනේ ආර්යාව කියලා නම පට බැඳුනේ. ඇය මං හිතන්නේ ඩෙත් රේට් එක මරණ සංඛ්‍යාව 102 දක්වා 40 ගානට තිබුණ එක 102 දක්වා අඩු කරා කියන එක තමයි ඒ ඇයගේ මැදිහත් වීම උඩ වාර්තා වෙන්නේ. ඊට පස්සේ හෙද විදුවල් හදලා පොත් ලියලා රිසර්ච් කරලා හෙද පර්යේෂණ ඉස්සරහට ගෙනල්ලා ඇය හෙද සේවාව නිර්මාණාත්මක විදියට ලෝකේ සනිටුහන් කරා. ඒක තමයි අද වෙනකොට ඉස්සරහට විකාශය වෙලා මේ වර්තමාන හෙද සේවාව බවට පත් වෙන්නේ. එහෙමනම් එතුමිය සිහි කරන එක අතිවිශාල වගකීමක්. අපි හැමෝගෙම ඒක අත්හරින්න පුළුවන් එකක් නෙමෙයි. ලංකාවෙත් මතක තියාගන්න, ලංකාවෙත් ඔය එක අවුරුද්දක දෙක හෙද දිනේ ඉතිහාසය සමරලා තිබුණා. ඊට පස්සේ හෙද දිනේ සමරුවේ නැහැ. හුඟක් අය දැන් ඉතිහාසය අමතකයි. ඒ හෙද දිනය සමරන්න පටන් ගත්ත රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වාර්ෂිකව. අපි පටන් අරගෙන ඒක හැම වර්ෂයකම සමරන්න පටන් ගත්තා. අපි තියාගත්ත එක අපි 12 වෙනි තමයි කරන්න කියලා. හැබැයි අපේ අවාසනාවට මේක වෙසක් පොහොය යෙදුණා. ඉතින් වෙසක් පොහොයට එන්න කිව්වනම් අපි 5-6 දෙනෙක් ඉඳී කොළඹ නැත්තම් මහනුවර. ඒක ප්‍රායෝගික නැහැ. ඒක නිසා තමයි අපිට සිද්ධ වුණේ 17 වෙනිදාට යොදා ගන්න. ඒක නිසා අපි වගකීමක් විදිහට මේ කාරණාව ඉෂ්ට කරලා තියෙනවා කියන කාරණේ අපි ටිකක් මතක තියාගන්න ඕන. අනිත් පැත්තෙන් සේවා විදියට හෙද දිනේ සමරන මේ මොහොතේ සේවා විදියට බරපතල ගැටලු ගණනාවක් තියෙනවා. දැන් ඉකොනොමි එක වර්ධනය කරන්න අපි අදහසක් හදා ගන්න ඕනේ වගේම මේ සේවාව ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන කාරණේ ගැනත් අදහසක් හදා ගන්න ඕන. දැන් මෙතුමිය පොඩි කාරණයක් මතක් කරා. ඒක SLQF ෆ්‍රේම්වර්ක් එකේ ඩිප්ලෝමා වලට හිමිත් තැන්. අපි 6 ඩිප්ලෝමා එක හදන්න අපේ නාලක HTR සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා, වාර්තාවක් දීලා තියෙනවා. ඒක හදන එකේ ඒ සියලුම ගයිඩ්ලයින්ස් වලට අදාළ වාර්තාව හදලා. ඉතින් කනගාටු කියන්නේ ඒක අන්තිමට සාකච්ඡා කරලා ගියේ මාත් එක්ක තරහ වෙන එකක් නෑ අපේ අධ්‍යාපනාංශය හිටපු හෙද අධ්‍යාපන අධ්‍යක්ෂකවරියට. මම හිතන්නේ අද වෙනකොට වර්තමාන හෙද අධ්‍යක්ෂකවරයාට ලිපිගොනු හොයාගන්න බැරි වෙලා තිබුණා ගිය සතියේ. ඉතින් එතකොට ඒ කියන්නේ ඒකට තිබුණු අවධානය අපි අවස්ථා ගණනාවකදී මේ ගැන අවධාරණය කරා. නමුත් ඒක ඉස්සරහට අරගෙන යන්න යම් බාධාවන් තිබුණා. ඒක නිසා අපි මේවා ඉස්සරහට අපි කරන්න ඕන. ඉතින් ඒ කිරීම කියන කාරණේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ සහයෝගය සහ මැදිහත් වීම හරියට විදිහට ලැබෙනවා නම් හුඟක් දේවල් කළ හැකිව තියෙනවා. අනිත් පැත්තෙන් ඔයගොල්ලෝ දන්නවද හෙද හිඟ පිළිබඳ ප්‍රශ්නේ මතුවුණා. දැන් අපේ ඉන්නේ සාමාන්‍ය 40000කට ආසන්න ප්‍රමාණයක්. 40000කට ආසන්න. WHO කියන ලංකාවේ 88000ක් ඉන්න ඕන කියලා. WHO කියන 88000ක් ඉන්න ඕන කියලා. ඉන්නේ 40යි. ඒතකොට තව 48ක්ම අඩුයි. හැබැයි ලංකාවේ අපි හදලා තියෙන කාඩර් එක, ඒ කාඩර් එකේ තියෙන මම හිතන්නේ 53000ක් විතර වගේ ප්‍රමාණයක්. බොහොම අඩු සංඛ්‍යාවක් තියෙනවා.
ඉතින් මේක හැබැයි කාඩ් එක සර්විස් එකට ප්‍රමාණවත්ද කියන කාරණය බැලුවම ඉතාම සරල උදාහරණයකින් ඒක බොරුවක් බව ඔප්පු කරන්න පුළුවන්. නර්සස්ලා ඩියුටි කරනවා, සැලරිය ගන්නවා, OT කොච්චර යනවා? සමහර වෙලාවට සැලරිය වලට වැඩි OT. එතකොට නිකම්ම බොරුවක් නෙමෙයි කාඩ් එක කියන එක. සැලරිය වලට වැඩි OT. ඒ කියන්නේ එක්කෙනෙක් 3 දෙනෙක් කරන වැඩ එක්කෙනෙක් කරනවා. එයාට අතිකාල දීමනයි මත එක්ස්ට්‍රා ඩියුටි පේමන්ට් එකක් ගෙවන්න වෙනවා. ඒක වෝට් එක බැලුවම අති විශාලයි. මේක අපිට විතරක් නෙමෙයි. හැම හෙල්ත් ප්‍රොෆෙෂනල් කෙනෙකුටම වෛද්‍යවරුන්ට පවා අදාළයි. ඒතර මේ කාඩ් එක හදනවා කියන එක මිත්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. කාඩ් එක හරිනම් OT යන විදියක් නෑ. එහෙමනම් නෝමල් ඩියුටි වලින් මේක දුවන්න පුළුවන් වෙන්න බෑ. ඒ නිසා ආණ්ඩුවත් මේක භාණ්ඩාගාරයක්. මම භාණ්ඩාගාරයේ අය බොහොම සමීපයි මාත් එක්ක මම මූණටම ගිහිල්ලා කියනවා ඔයගොල්ලෝ මේ මොනවද බොරු කරන්නේ? ගිය මාසෙත් ගියානේ අපි මේ ඔයගොල්ලෝගේ බජට් ප්‍රශ්නෙට බජට් දීමනා ප්‍රශ්නෙට මම ඒ වෙලාවෙත් කිව්වා සිංහලෙන් මේ කාඩ් එක හරියට හදන්න නැත්නම් මේක විහිළුවක් වෙන්නේ. ඔයගොල්ලෝ OT ගැන කතා කරනවා, දීමනා කප්පාදු කරන කතා කරනවා, මිනිස්සු නැතුව කොහොමද මේක දුවන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ කාරණා ගැන අපිට විශාල මැදිහත් වීමක් කරන්න ඕන. මේක සරල නෑ. එයා ඉන්නේ ඒගොල්ලෝ හිතන විදිහමයි. ඒගොල්ලෝගේ මනෝලෝකවලමයි ඉන්නේ. ඒ නිසා දීමනා කැපුවා. පාඩි වැඩි කරනවා කියලා දීමනා කැපුවා. ඒක නිලධාරි නුඟක්. ඒකට මෙයාමනේ. ආණ්ඩුවත් ඒක අන්තිමට ගිල්ලා අපිට සිද්ධ වුණා පාරට බහින්න. වෛද්‍යවරුත් පාරට බැස්සා. අපිත් බැස්සා. අන්තිමට පරිපූර්ණ ගාතුරු වෛද්‍යයත් අපි එකතු කරගත්තා. අන්තිමට අපිට තිබුණා සූත්‍රය පිළිබඳ ප්‍රශ්නයක්. අපි කිව්වේ සල්ලි නැත්තම් ක්‍රමය පිළිගන්න. සල්ලි නැත්තම් පොඩ්ඩක් පස්සට දාගන්න ලෑස්ති. පස්සේ ගන්න. හැබැයි ක්‍රමය පිළිගන්න. ක්‍රමය කප්පාදු කරන්න දෙන්නේ නැහැ. මොකද සූත්‍රය අපි බොහොම අමාරුවෙන් හදාගත්ත එකක්. 161 බොහොම අමාරුවෙන් හදාගත්තා. ඔක 240කුත් තිබුණා ඒ දවස්වල. ඒක නිසා බොහොම අමාරුවෙන් හදා ඒක පිළිගන්න කියලා කිව්වා. ඒකෙන්ද අන්තිමට නිකන් කිව්වම පිළිගත්තේ නැහැ. ඒවට උසුළු විසුළු කරා. අන්තිමට අපි එළියට බැස්සයන් පස්සේ පිළිගන්න සිද්ධ වුණා. කොහොමද අපි අවසානයේදී අපේ සටනෙන් 3න් 2කට වඩා දිනුවා. වටිනාකමේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක කිව්වා ආර්ථිකය අමාරුයි. අපි කිව්වා ආර්ථික අමාරු නම් පස්සේ දෙන්න. කමක් අපි විතරක් නෙමෙයි. වෛද්‍ය සංගමෙත් කිව්වා. ඒකට අපි හැමෝම එකඟ වෙලා තමයි ප්‍රකාශය කරේ. නමුත් අපි සූත්‍රයේ දිනලා සාධාරණ ඉෂ්ට කරගත්තා. ඊළඟ ප්‍රොමෝෂන් පව අවුරුදු 5න් තියෙන එක 10 කරා. හරි 12න් තියෙන එක 20 කරා. ඒ වගේ විශාල අගතියක් හැදුණා ඒ වෙලාවේ. හෙද ව්‍යවස්ථාවට අනුව නෙමෙයි ප්‍රොමෝෂන් තීරණය කරේ. පොදු සාධකයක් දැම්මා අයවෙන් මෙහෙමයි උසස් වීම දෙන්න කියලා. ඒක සම්මත වුණා නම් හෙද ව්‍යවස්ථාව පැත්තකට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච දේ තමයි නීතිය වෙන්නේ. හෙද ව්‍යවස්ථාව කියන්නේ කැබිනට් එකනේ. කැබිනට් එකට යටයි පාර්ලිමේන්තුවට යටයි කැබිනට් එක. පාර්ලිමේන්තුව කියන්නේ නීති හදන තැන. ඉතින් මේවා තේරෙන්නේ නැතුව සමහර අය කිව්වා නෑ හෙද ව්‍යවස්ථාව තමයි බලවත්. ඉතින් මෙහෙම බලවත්කමක් නෑනේ. කැබිනට් එක බලවත්ද පාර්ලිමේන්තුවට? ඒක ඒ නොදන්නාකම නිසා කොහොමවත් අපි අවසානයේදී උසස් වීම ක්‍රමයක් තියාගෙන ඒක ජයග්‍රහණය කරලා කපපු එක ජයග්‍රහණය කරලා සූත්‍රය දිනාගෙන අපි ඉස්සරහට ආවා. ඒ නිසා මේවා සරල නෑ. මෙතුමිය කිව්වා හෙද දිනේ තැන් 3ක 15 14 මමත් කැමති එක තැනක සමරන්න. කවුරු හෝ මැදිහත් වෙලා අපිට ආරාධනා කරනවා නම් 3ම එකට එකතු වෙන්න මෙන්න මේ දිනේදී ලෑස්ති කියලා අපි එදාට එනවා. කිසි ගැටලුවක් අපිට නෑ. කිසිම ගැටලුවක් අපිට නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. මෙතෙක්කල් හෙද සේවාව තුල සිද්ධ වෙච්ච හැම දෙයකටම අපි ප්‍රශ්න වෙච්ච හැම දෙයකටම අපි එළියට බහින්න කලින් හැමෝටම ආරාධනා කරා. එහෙම නෑ කියලා කියනවනම් කවුරු හරි කියන්නේ. දැන් උනත් කවන්න නැගිටලා කියන්නේ එහෙම කරේ නෑ කියලා. අපි හැමෝටම ආරාධනා කරා කවුරුත් එන්නේ නැතුණාම අපිට පැත්තකට වෙලා ඉන්න බෑ. පැත්තකට වුණත් ඕගොල්ලෝ පරාදයි. අපිත් පරාදයි. මමත් නර්ස් කෙනෙක් නේ. හිටපු හරි. ඒ කියන්නේ අපිත් පරාදයි. ඉතින් ඒ පරාජයත් විඳින අපි ලෑස්ති නෑ. ඒක නිසා අපි අඬ ගහනවා බැරි නම් තනියම කරනවා. ඒක තමයි මේ වෙලාවේ තියෙන එකම ක්‍රමය. වෙන උත්තරයක් නැහැ. ඉතින් අනිත් පැත්තෙන් බලන්න දැන් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපේ විදුහල්පතිවරු ඉන්නවා හෙද විදුහල් වහලා මේ උත්තර පත්‍ර පරීක්ෂා කරේ. නේද? එහෙම කලින් තිබුණේ නැහැ. හෙද විදුහල් තාවකාලිකව වහලා ළමයින්ට නිවාඩු දීලා උත්තර පත්‍ර බැලුවා. කලින් එහෙම කරනවද නැහැ නේ? ළමයින්ට උගන්වනවා කොටසක් තමයි උත්තර පත්‍ර වල. එතකොට මම හිතා 230ක් හෝ 240ක් වගේ තමයි අද හෙදාචාර්යවරු ඉන්නේ. හෙදාචාර්යවරු බඳව ගන්න විභාගෙ තියන්න කියලා කිව්වම ඇමතිවරයා පිළිගත්ත තියන්න ඕනේ කියලා මාත් එක්ක වාඩි වෙලා දැන් මාස 5ත් වෙච්ච එකම. අගමැතිවරයා පිළිගත්ත වාඩි වෙලා. ඒ අද වෙනකොටත් නෑ.
මේ ගැසට් කරු විභාගය තමයි කල් දැම්මේ. අනිත් පැත්තෙන් එදාචාරුන්ගේ හිඳා එදා අධ්‍යාපනය කරගෙන යන්න බෑ. දැන් මේවා ටිකක් සරල දේවල්නේ. ආර්ථිකයට සම්බන්ධ නෑ මේවා. මේවා කරන්න පුළුවන් දේවල්. දැන් හෙද විශ්වවිද්‍යාලය හදන කාරණා. හෙද විශ්වවිද්‍යාලයට මේ අලුතෙන්ම ගොඩනැගිල්ලක් හදන්න කියලා නෙමෙයිනේ අපි කියන්නේ. හෙද විදුහල් ටික ඒකාබද්ධ කරලා විශ්වවිද්‍යාලයක් හදන්න. අර සාගර විශ්වවිද්‍යාලය හැදුවා. විවිධ ඒවා හදලා තියෙනවා. ශ්‍රී මොකද්ද බෞද්ධ පාලි බෞද්ධ ආගමේ විශ්වවිද්‍යාලයක් හැදුවා. ඔහොරණ තියෙන්නේ. එහෙම හැදුවා. හෙද විදුහල් 17ක් තියෙනවා. ආයතන ටික තියෙනවා. ඒ ටික ඩෙවලොප් කරන්න පුළුවන්. ඒවත් මේ ටිකෙන් ටික කරන්න පුළුවන්. දැන් අපි හෙද පීඨේ හදනකොට තට්ටු 17ක බිලියන එකක් අපි සැලසුම් කරා. බිලියන 14.25යි. සල්ලි නෑ. මම බජට් එකට දවස් දෙකකට ගානේ ඩොක්ටර් රාජදත්ත එක ගිහිල්ලා මිලියන 500ක් වෙන් කරගත්තා. මිලියන 500 පටන් ගන්න පුළුවන් හදන්න බෑ. අපි මොකද්ද කරේ? අපි කරේ ජයවර්ධනපුර හෙද විදුහල පොඩි බලහත්කාරකමක් තිබුණා වෙලාවේ විදුහල්පතිනිය අපිත් එක්ක හිටියේ. කොහොමද අපි తాවකාලික පවරගෙන හෙද පීඨේ පටන් ගත්තා. හෙද පීඨේ පටන් ගත්තා. නීත්‍යානුකූල පවරා ගැනීමක් නෙමෙයි. නීත්‍යානුකූල ලියුමක් නෑ. හැබැයි අපි කරා. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් නම් ඇයි හෙද අධ්‍යාපනයට අදාළ විභාගේ තියාගන්න බැරි? බලය කියන්නේ මේකනේ. දේශපාලන බලය හැමෝම භුක්ති විඳිනවානේ. මම දේශපාලන ප්‍රසිද්ධියම කරනවා. ඒක මගේ පුද්ගලිකව සංගමයෙන් නම් කිසිම දේශපාලනයක් නැහැ. කොහොඳට මතක තියාගන්න මේ හෙද දින දවස් නැවත කියන්නේ. සංගමේ නිර්දේශපාලනිකයි අපි දේශපාලනය කරන අපි පුරවැසියෝදිය. අපි කරන දේ යමක් ගන්න උත්සාහ කරනවා. ඒතකොට මේ වෙලාවේ මේ හෙදාචාර විභාගය තියාගන්න බැයිද? පුළුවන්. ඒතකොට හෙද විශ්වවිද්‍යාලය හදන්න බැයිද? පුළුවන්. අපි බිල් එක පාස් කරලා ඒ ටික කරා. කැබිනට් එක පාස් කරා. දැන් එතකොට දැන් හැබැයි අලුත් ප්‍රශ්න දෙකක් හදාගෙන තියෙන හෙද විශ්වවිද්‍යාලයේදී. දැන් මම කතා කරාම මට මගෙන් අහපු ප්‍රශ්නයක් ඇමතිවරයාම අහපු ප්‍රශ්නයක් තියෙනවා. කමක් නැහැ කිව්වට දැනගන්න ඕනේ හෙද ප්‍රජාව. මේ රේෂියෝ එක සමාන ප්‍රශ්නයක් නැද්ද කියලා ඇහුවා. දැන් විශ්වවිද්‍යාලෙන්ට බෑනේ 105යි 102යි 3යි දාගන්න. එහෙම දාන ලෑස්ති වුණා ඔය අපි පීඨේ හදනකොටත් අපි එක කිව්වා විශ්වවිද්‍යාල මතක තියාගන්න කියලා. මොකද අපිටත් උන රේෂියෝ එක අයින් කරගන්න. ඉතින් මේ රේෂියෝ එක ප්‍රශ්නයක් නැද්ද කියලා මම කිව්වා පිස්සුද ලෝකේ මෙහෙමයි තියෙන්නේ. කලිනුත් අපි මේක ලෝකයට අදාළ දත්ත ගෙනලා දුන්නා. මේක පටන් ගන්නකොට හැබැයි කරගන්න බැරි වුණා. කරුණාකරලා මේක මෙහෙම හදන්න. ඉතින් එහෙම ප්‍රශ්න තියෙන බව අපිට පේනවා. ඊළඟ මේ දීමනාව සම්බන්ධ ප්‍රශ්න තියෙන බවත් අපිට පේනවා. එනර්සස්ලාට දීමනාවක් ගෙවනවා. ඒක නිකන් පවුලක් නඩත්තු කරගන්න පුළුවන් යම් ප්‍රමාණයකට. බේසික් එක වැඩි වුණත් පොඩි ගණනයිනේ වැඩි වෙනවා දීමනාවට වඩා. සැලකිය යුතු එක. ඉතින් මේක බෑ මහ පොළ තමයි ගෙවන්න පුළුවන් කියන අදහසක් දැන් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් මාස 12කට විතර කලින් අපි ඒකට තීරණයක් ගත්තා. මේ හදන නර්ස්ලා ගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීමනා ගෙවනවා හෙල්ප් බජට් එකේ. ඕගොල්ලෝ පුහුණු කරලා අපිට දෙන්න විශ්වවිද්‍යාලය. එහෙම තමයි අපි ගත්ත තීරණය. ඊළඟ සම සෞඛ්‍යයටත් අපි තීරණයක් ගත්තා. මහාචාර්යතුමිය. සම සෞඛ්‍යයට ගත්ත තීරණය තමයි බඳව ගන්න ප්‍රමාණය 75ක් ඩිප්ලෝමාවේ 125ක් සම සෞඛ්‍යයේ දැන් තියෙන්නේ තාම දෙකම තියෙනවා දැන් ඩිග්‍රියයි. හැබැයි දැන් ඉතින් ඒ ඉන්න ප්‍රමාණය බලලා ඒකට අදාළ අනුමැතිය ගන්න ඕන ට්‍රෙෂරි එකේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඒ අවශ්‍ය ප්‍රමාණයට අනුමැතිය නැහැ. දැන් මේ ළමයිට පත්තින් දෙන්නම බැරුව හිටියේ. 1000කටයි ට්‍රෙෂරි එක අනුමැතිය දුන්නේ. දැන් මාස එකමාරකට කරා. ඊට පස්සේ තමයි අනිත් කණ්ඩායමට අනුමැතිය දුන්නේ. ඒ කණ්ඩායමට අනුමැතිය දුන්න සම සෞඛ්‍යයට නැහැ. ඊළඟට තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා දැන් 300 ගාණක් අසමත් විභාගෙ. මේ ඩිප්ලෝමා එක. ඒ ළමයින්ට පත්වීම දෙන්නත් අනුමැතියක් නැහැ. ඉතින් එහෙම කරන්න පුළුවන් එකක් නෙමේ සෞඛ්‍ය සේවාව. ඒ නිසා මේ ඉතිහාසය කවදාවත් නර්සස්ලා බඳව ගන්න, නර්ස්ලාට පඩි ගෙවන්න, පුහුණුවට අදාළ දීමනා ගෙවන්න ප්‍රශ්නයක් උනේ නැහැ. මොන ප්‍රශ්න තිබුණත් දශක 3ක යුද්ධයක් තිබුණා ඒත් මේකට සල්ලි ටික දුන්නා. ඒ නිසා මේවා ගැන ටිකක් අවධානයක් ආණ්ඩුවට තියෙන්න ඕන කියන එක අපි විශ්වාස කරන්නේ. නැත්තම් දැන් සමසෞඛ්‍ය දරුවෝ ඊයේත් මම හිතන්නේ 7 දෙනෙක් පොලිසිය. ඊයේත් ඒගොල්ලෝ සෞඛ්‍ය අමාත්‍යාංශ ඉස්සරහට ඇවිල්ලා අපිත් ඒගොල්ලන්ට සහයෝගය දෙනවා. ඒගොල්ලෝ මේ සේවාවට බඳව ගන්න. 10 ගානක පුරප්පාඩු දිනනවා 1000ක් බඳව ගන්න නැහැ. ඒ වෙනුවට තව මේ විභාගයකුත් දැම්මා. විභාගයක් දැම්මේ අවුරුදු 4ක උපාධියක් තියෙන ළමයි මේ ප්‍රොෆෙෂනල්ස්ලානේ.
දෙපැත්තම තියරි දැනගෙන එන ප්‍රැක්ටිකල්ස් කරලා එන දරුවන්ට විභාගයකුත් දැම්මා. අලුත් ඇමතිවරයෙක්. ඉතින් මම අහුව මොකටද විභාගයක් කියලා. නෑ ඉන්න ප්‍රමාණය ගන්න බෑ. ඒක අඩු කරන්න නේද කිද විභාගයක් දාන්නේ. දැන් මම මීඩියා වලත් කිව්වා මේ මොකද්ද මේ දැම්මේ. මොනවද අර මොන ප්‍රශ්නද බහුවර්ණ ප්‍රශ්න මොනවද ඒකට කියන්නේ? MCQ එකක් තමයි දාලා තියෙන්නේ. ඉතින් මම මීඩියා එකේත් කිව්වා මේ අවුරුදු 4ක් විද්‍යාව ගැන සෞඛ්‍ය ගැන විද්‍යාවක් නේ තාක්ෂණය ගැන හැමදේම දැනගෙන එන හෙල්ත් ප්‍රොෆෙෂනල් කෙනෙක්ගෙන් පිදුරු තලාගාල කන්දේ උසයි එහෙම නැත්නම් මේ ඇමරිකාවේ ජනාධිපතිවරයාගේ නමයි අහලාද මේ MCQ අහලා මේ බඳව ගන්න අවශ්‍ය වෙන්නේ කියලා. අන්තිමට අර සමසෞඛ්‍යය හුඟක් අය විභාගෙට පෙනී හිටියේ නෑ. පුද්ගලිකාංශය තමයි විභාගෙට වැඩිපුර පෙනීලා තියෙන්නේ. දැන් පුද්ගලිකාංශය ගන්නවද නැත්නම් සමසෞඛ්‍යය ගන්නවද කියන ප්‍රශ්නේ දැන් රටක් විදියට තියෙනවා. ඒකෙන් තමයි ඊයේ දරුවෝ ආපහු සෞඛ්‍ය අමාත්‍යාංශය ඉස්සරහට ආවේ. ඉතින් මේ ප්‍රශ්න වැඩි කරගන්න එක නෙමෙයි තියෙන්නේ. මේවා විසඳ ගන්න. මේවා අඩු කරගන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඒ ළමයි කොහෙද ඒ ළමයි කවුරුත් එක දින්නේ ආර යනවද මෙහෙ යනවද ඕවා බලලා බෑ. අවුරුදු 4ක පුහුණුවක් කරන් තියෙනවා. ඒගොල්ලෝ බඳවගෙන මේ සර්විස් එකට සම්බන්ධ කරන එකයි තියෙන්නේ. දැන් මෙතන දරුවෙක් අපේ සින්දුව කිව්වා. අපේ මේල්ල එයා මෙතනට ගෙන්න ගන්න අපි 3-4 දෙනෙක් මහන්සි වුණා ඊයේ දවසේ. ඇයි? ඒ රෝහලේ ඉන්නේ නර්ස්ලා දෙන්නයි. ඒ රෝහලේ නර්ස්ලා දෙන්නයි. මේ ත්‍රින්කුමලි සයිඩ් එකේ එහා. අලෙවෙද්දිද මොකද්ද මම නමත් මතක නැහැ හරියට. දෙන්නයි ඉන්නේ. ඒතර එකේ දවස් 4ක්ම ඩියුටි කරලා ඊළඟ එක්කෙනා දවස් 4ට ඇවිල්ලා. එයා මෙයාට තමයි නයිට් එක තියෙන්නේ. මෙයා නයිට් එකලා උදේ 7ට ඔප් වෙලා මෙතනට එන්න බෑනේ. එතන මම අර ඕෆ් වෙලා ඉන්න නර්ස්ලා කතා කරලා කිව්වා පුතේ වා පොඩි උදව්වක් කරන්න කොහොම හරි. එහෙම කියලා බොහොම ඇදිහත් වෙන කියලා එන මුතුරලි නර්ස් කෙනෙක් උදේ දාලා. එහෙම තමයි මේ නර්ස් මෙතන ගිහලා සින්දුව කියුවේ. ඉතින් හිතා ගන්න මේකේ தත්ත්වය. මේක තමයි தත්ත්වය. එතකොට එහෙම தත්ත්වයක් තියෙන රටේ එද සේවාවේ සෞඛ්‍ය සේවාවේ තමයි 1000ක් එළිය තියාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශ ඉස්සරහා ජනාධිපති ලේකම් කාර්යාලයේ තැන් වල ගාල් කරමින් ඉන්නේ. ඉතින් මේක කොයිතරම් සාධාරණද කොයිතරම් ප්‍රායෝගිකද කියන කාරණාව පිළිබඳව හැමෝටම හිතන්න වෙනවා. ඒ නිසා මේවා අපිට දිගටම ප්‍රශ්න විදිහට තියාගන්න බැරි වෙයි. හුඟක් කල් දෙන්නත් බැරි වෙයි. ඒක නිසා අපිට අදහසක් හදාගන්න වෙයි. අපේ විශ්වවිද්‍යාලය අවසන් කරන්නේ කොහොමද? සමසෞඛ්‍ය දරුවෝ කොහොමද සේවාවට ගන්නෙ? ටියුටර්ස්ලාගේ එක්සෑම් තියන්නේ කොහොමද? මේ 230 වැඩි කරගන්නේ කොහොමද? ටියුටර්ස්ලාගේ එක්සෑම් තියෙන කාරණේ කතා කරාම මුලින්ම අතිරේක ලේකම්වරියක් අපි ඇවිල්ලා කිව්වේ මේ දැන් හෙට විශ්වවිද්‍යාලය හදනවා. ඒකද ටියුටර්ස්ලා තවදුරටත් ගන්න ඕනේ නැහැ කියලා. මම ඒව කවදාද හදන්න කියලා ඔයාලට කියන්න පුළුවන්ද කියලා. අපේ ඉන්න කට්ටිය සාකච්ඡාව හිටපු. කවදා හදන්න කියලා කියනවා. ඒ දිනේ හරිනම් මම කියන්නම් ඕනේ නැහැ කියලා. මම ඇමතිවරයාට කිව්වා බාර ඔයාලට කියන්න බෑ මුතුමා මට කියන්න බෑ මෙයාට කියන්න බෑ ඔය දිනේ. මොකද අපි දන්නවා මේකට වෙච්ච අමාරුව. පීටේ හදන්න ගිහිල්ලා කොයිතරම් මහන්සි වුණාද අපි කියලා. ඒ නිසා නිකන් ඒව බොරු කතා ටියුටර්ස්ලා බඳවගෙන වැඩේ කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ ඇෆිලියේට් කරන්න පුළුවන් සාධාරණ කාලයක් දෙන්න පුළුවන් තමන්ගේ සුදුසුකම් වැඩි කරගන්න ඒ වගේ දේවල් ලෝකේ කරලා තියෙනවා. හැබැයි ඉතින් හාන් කිව්වට වැඩේ වෙන්නේ නැහැ. ඒක නිසා ඒවා ගැන ඕගොල්ලෝ මේට වඩා අවධානයෙන් ඉන්න ඕන. අපිට විතරක් මේ වැඩේ කරන්න බෑ. ඒක ප්‍රජාව එකට එකතු වුණොත් තමයි මේ වැඩේ කරන්න පුළුවන් කියලා අපි හිතන්නේ. ඉතින් දමයන්ති මහත්මිය කිව්වේ 3ක් තිබුණා කියලා. 3 නෙමෙයි දැන් 4ක් වෙලා ගිය සතියේද කලින් සතියේ. ඉතින් ඒ 4 වෙනියා කිව්වේ සේරම එකතු කරන්න ඕන ඔබතුමිය කියපු දෙයමයි ගිය මාසේ. 3 සේරම එකතු කරන්න එකතු වුණ නැති වුණොත් මේක බෑ කියලා. ඉතින් අපිත් කැමැත්තෙන් හිටියා. මේක එකතු වෙන්න ඕන කියලා. දැන් එහෙම එකතු වෙන්න ඕන කියපු අය 4 වෙලා. ඒකින්ද මේ thinking කියන එක චින්තනය කියන එක ටික අමුතු එකක් මේකේ. දැන් එකතු කරන්න ආව වෙනිය 4ක වෙනිය වෙන්න ඕනේ නෑනේ. එකතු වීමේ බය කරන්න. දැන් 4 වෙනිය වෙලා. දීපෝ මේ මදිවට පට්ටපල් බොරුත් කියන පටන් ගන්න තියෙනවා. තාත්තන්ට හේතුනේ මේවා කතා කරන්න බෑ. ෆ්ලෝරස් ලයිට් කියන මැදිනියත් මේවා අහගෙන ඉන්න ඕන. දැන් ඒගොල්ලෝ මන් දැක්ක කියලා තියෙනවා ඒගොල්ලෝ දැන් මේ බජට් එකෙන් දීමනා කැපුවා. ඒක කාටවත් හරියට මතු කරගන්න බැරි වුණා. ඒගොල්ලෝ තමයි. ඒක සංගමයකුත් නෙමෙයි. දැන් ගිය සතියේනේ සංගමයක් වුණේ. ඒගොල්ලෝ තමයි කියලා මේක මතු කරේ කියලා. පාරට බැස්සේ මෙතන ඉන්න අය අපි පාරට බැස්සේ. පාරට බැලලා මේක අවසන් කරගත්ත බැනුම් ඇහුවේ. නමුත් වෙන කට්ටියක් කියලා ඒගොල්ලෝ තමයි කියලා කරේ. ඉතින් එහෙම අය තමයි 4 වෙනියා වෙලා තියෙන්නේ. ඉතින් මේක කොහොමද ගෝචර වෙන්නේ? මේක කොහොමද උකහා ගන්න මේ සේවාවට?
කොහොමද මේවට දක්වන ප්‍රතිචාර කියන එක ඉතින් ඕගොල්ලොම කල්පනා කරන්න ඕන. වැඩි වෙන එක නෙමෙයි අඩු කරගන්නයි ඕනේ. අපි එකක් කියන එක තමයි අපේ අදහස. අපි සින්දුවේ කියන්නේත් ඒකයි. ඉතින් අපි කල්පනා කරලා කරමු. ඊළඟට දැන් PHNS ටියුටර්ස් ලගේ ට්‍රේනින්ග් එකක් තිබුණා. දැන් අපි මැදි අතල බොහොම අමාරුවෙන් රිසල්ට්ස් ගත්තා. අපි මෙතන ඉන්න පාස් වෙච්ච අය. සිස්ටර්ස්ලා ඉන්න ටියුටර් වෙන. අද වෙනකම් පත්වීම් ටික දෙන්නේ. ඉතින් මේවා මුදල් නෙමෙයිනේ. මේවා මුදල් නෙමෙයි. දැන් මිඩිපෙර ට්‍රේනින්ග් එකක් තිබ්බේ කවුල් කරගත්තා. දැක්කනේ ඒ ළමයි අහිංසක ළමයිනේ ඇවිල්ලා පාරේ යනවා පොලිම යනවා ටීවී එකේ පෙන්නනවා. ඉතින් ඒවා මේ හේතුවක් නැතුව හදාගන්න අවුල්. ඒ අවුල් පැත්තකට දාලා මේ සර්විස් එක කොහොමද ඉස්සරහට අරගෙන යන්නේ කියන කාරණා ගැන හිතන්න ඕනේ. පබ්ලික් හෙල්ත් එකේ ටියුටර්ස් වලට පත්වීම දෙන අමාරුවක් නැහැ. ඒක සේරම අවසන් කරලා තියෙන ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න නිරාකරණය කරා අපිම වැඩිහත්. එතකොට ඒවා කරන්න පුළුවන් ආණ්ඩුවට ලේසියි. ආණ්ඩුවේ සංගමයටත් පුළුවන්. එහෙම කරනවද නැද්ද කියන කාර්ය පිළිබඳව තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මම එක උදාහරණයක් කියන්නම්. දැන් අවුරුදු 2කට කලින් මොකද්ද කියන එක කියන්නේ කවුද කරේ කියන්නේ නැති ඒක තේරෙනවද? අවුරුදු 1කමාරක විතර කලින් ප්‍රශ්නයක් ආවා. හෙද ශිෂ්‍යයෝ මන්ද 3000ක් විතර විභාගෙට ඉඳලා 2500ක් විතරම ෆේල්. සංඛ්‍යා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් 3න් 2ක්ම ෆේල්. දුවල්පතිතුමා මම දැන් දන්නවා. ඇයි ෆේල් කියලා අහුවම ඉතින් හරියට ලියලා නැහැ. ඊට පස්සේ පාස් වෙච්ච අයටත් BD කියලා දාලා සමහර අය. BD board decision pass. කෙරුවා පාස් වුණා ඔයාලට දාලා තියෙන board decision. ඔයා ලියලා නෙමෙයි. board එක ඩිසයිඩ් කළා ඔයා පාස් කරා. දැන් අපි බැලුවා මේක මේ මාර පිස්සුවක් නෙමෙයි. මෙහෙම කරන්න ඉඩ දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඉතින් අපිට ඉතින් පොඩි බලයක් තිබුණානේ. ඉතින් මම විදුහල්පතිවරුන් කීප දෙනෙකුට කතා කරා. ඒගොල්ලෝ කිව්වා මේක මා වැරදි. මේව කිව්වොත් මේ සේවාව ලොකු ආරවුලකට යනවා. එදා අධ්‍යාපනයේ මොනවා හරි කරන්න වෙනවා කියලා. එතකොට මම අපේ බෝඩ් අපේ තියෙනවානේ සංගමයේ කණ්ඩායමෙන් කතා කරනවා. ඔව් ඉතින් අපි අනිවාර්යෙන් කරන්න. ඒගොල්ලෝ නම් කලින් ඉඳන්ම හිතියා තීරණයක කරන්න ඕන කියලා. අපි තමයි ටිකක් කල්පනා කරේ ඉන්නේ. ඉතින් මම ගිහිල්ලා සෞඛ්‍ය ලේකම්ට මේ වැඩේ කරන්න බෑ. එදා අධ්‍යාපන අධ්‍යක්ෂිකාවත් එක්ක පැත්තකින් තියා. පැත්තකින් ඉඳලා ඇක්ටින් දාන කෙනෙක්. පාරයකෝ ප්‍රශ්න වේද කියලා. එහෙනම් ඔයා වගකීම් බාර ගන්න. මම වගකීම් බාර ගන්නවා. ඉතින් පැත්තකින් තිබ්බා. ඇක්ටින් දැම්මා. අවුරුද්දක් මාස 8ක් අවුරුද්දක් විතර ගියා. දුගාන විභාග ටික තිබ්බා ඒ වැඩ ටික අරගෙන ගියා. ඒක නිසා එහෙම කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම බැරි නම් ඉතින් බෑ. බැරි නම් පුළුවන් කාට හරි මේක දෙන්න ඕන. මේ තරඟ කරන්නේ නැතුව. බැරි අය තරඟකරු වෙලා හරියන්නේ නැහැ. ඒක නිසා මේවා ගැන ටිකක් සවිඥානික වෙන්න ඕන. දැන් අද වෙනකොට 24 වෙනිදා ස්පෙෂල් ග්‍රේඩ් එකට පත්වීම දෙනවා. අලුත් අයටත් පත්වීම දෙනවා. හරි දැන් ස්පෙෂල් ග්‍රේඩ් එකට පත්වීම හම්බුනේ කොහොමද? සමහර අය දන්නේ නැහැ. අලුත් අය නම් හුඟක් අය දන්නේ. ස්පෙෂල් ග්‍රේඩ් එකේ පත්වීම නැවතලා තිබුණේ 60 63 ප්‍රශ්නේ උනේ. අපිත් එක්ක පොඩි විරසකයක් තියෙනවා. ඇයි 63 දුන්නේ නැත්තේ කියලා. ඉතින් අපි කිව්වේ මේ විදියට මේක උස්සගෙන ගියොත් එහෙම අලුතෙන් කාටවත් මේකට එන්න බෑ. උසස් වීම හිර වෙනවා. වෘත්තියක් විදියට යන්නේ නැහැ මේක ඉස්සරහට. මේ සීලින් එක මේ සීමාව තියෙන්න ඕනේ. ඉතින් නඩුවත් එක වෙලාවක තීන්දුවක් දුන්නා පරාද වුණා. ඉතින් ඒ පිළිලා පොඩි බලයක් තිබිච්ච නිසා මම නඩුව ඉස්සුවා ඉතින්. උස්සලා ඉතින් මොෂිත එකක් දාලා නීතිපති දෙපාර්තමේන්තුවට අල්ලගෙන ඉතින් දැන් අපි නඩුව දිනුව දැන් 3න් 2ක්. දැන් ඒ ජයග්‍රහණයෙන්ද තමයි ස්පෙෂල් ග්‍රේඩ් එකට පත් වීම දෙන්නේ. ඒකෙන් තමයි මේ සිස්ටර්ස්ලා 24 වෙනිදා කොටසක් මාස්ටර්ස්ලා ස්පෙෂල් ග්‍රේඩ් එකට එන්නේ. ඒ එනායත් පොඩ්ඩක් එක මතක තියාගන්න. නිකම්ම නිකන් එන්නේ නෑ මේක. මේ මැදිහත් වීමුට තමයි එන්නේ කිය. එහෙම. ඊළඟ පබ්ලික් හෙල්ත් එකේ ඊළඟ මම හිතන්නේ හෙද ආචාර්යවරුන්ගේ අධ්‍යාපන සේවාවත් තුනේ ස්පෙෂල් ග්‍රේඩ් එක උසස් මේ ඉන්ටර්විව් තියලා පත් වීම දුන්නේ. ඒ හැම තැනටම අරක අදාළයි. 61 63 වුණොත් ඒතර එයා ඉන්නවා පත් වීම දෙන්න බෑ. පළාත් සභාවල පත් වීම දුන්නා. දීලා 63 එක නඩුව දිනුවා නම් එහෙම ඒ ස්පෙෂල් ග්‍රේඩ් එක කොහෙටද යවන්නේ? මොකද කරන්නේ? එහෙම ප්‍රශ්න ගණනාවක් හදාගත්තා. හැබැයි මේ ප්‍රශ්නේ අපි निराකරණය කරා යම් කාලයක් ගියා निराකරණය කරා. සමහර අයගෙදි මම හිතන්නේ මිලියන 7-8ක් වියදම් වුණා අපරාධي. මං කිව්වා ඔකට දාන්න එපා. අපි මේක මෙහෙම කරනවා කියලා. නමුත් අපි සේවාව වෙනුවෙන් සාධාරණේ කරා. සමහර අයගේ පොඩි දෝෂාරෝපණයක් තියෙනවා. අරයට තියෙනවා අය අපිට නැත්තේ. එහෙම කියලා. සර්විස් එක කියන්නේ ඒක නෙමෙයි. මට උපාධිය කරන්න බැරුණා. මට ඒක අවශ්‍ය නැහැ. මට වෙන ඒවා තියෙනවා. හැබැයි අපි උපාධියට සලකන සේවාවක් හදන්න ඕන. MSc එකට සලකන සේවාවක් හදන්න ඕන. PhD එකට සලකන සේවාවක් හදන්න ඕන. දැන් මෙතන ඉන්නවා සහෝදරයෙක් මේ මොකද්ද මේ
කම්පිය. එයා BSc කරලා MSc කරලා ඉන්නේ. දැන් PhDත් කරලා ඉන්නේ. ඉවරද මන් දන්නේ නැහැ. ඉවරයි. තාම නැහැ. දැන් පොඩ්ඩයි තියෙන්නේ. තියා PhD කරත් නර්ස් ම තමයි පේරාදෙන්නේ. ඉතින් එහෙම වෙන්න බෑනේ. ඒතුළු මේ සේවාව ඉස්සරහට යනවද? නෑ. ඉතින් මේකට අපි ඒ කාලේ පස්සෙත් අපි කරා පොඩි අවුල් වුණා. ඉතිහාසයේ එහෙම MSc කරපු නර්ස්ලා 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනාම අපි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ට කතා කරලා උඩින් ගෙනලා තිබ්බා PBS එකේ මාස 3ක් දීලා ටියුටර් කරා. ඒ වෙලාවේ තර්කාව නැහැ අවුරුදු එකමාරම ඉගෙන ගන්න ඕන කියලා. BSc කරලා MSc කරාන් පස්සේ PBS එකේ අවුරුදු එකමාරක ඉගෙන ගන්න ඕනද? මං කිව්වා නැහැ කියලා. මාස 3ෙන් ටියුටර් කරා. ඒ කෙනෙක් තමයි අද හෙද අධ්‍යාපන ඇක්ටිං එක අධ්‍යක්ෂ සුනිල්. ඒ කෙනෙක්. එයාට එදා PBS යන්න ඕන කියලා එයා රෝහල් සේවාවේ තිබ්බනම් එයාට මේ පාලා සමහරවිට එයා වෙන කොහේ හරි යයි කොරිට නෙයි. එහෙම. අද එයා තමයි වැඩ බලන හෙද අධ්‍යාපන අධ්‍යක්ෂ. ඒතර එයාගේ අඩුපාඩුවක් තියෙනවා. එයා තමයි අද උපරිම සුසුකම් අරගෙන තින්නේ හෙද සේවාව ඇතුළේ අධ්‍යාපන අංශය. ඊළඟ කෙනා තමයි රසික ජයසේකර පේරාදෙණිය හිටියේ ඕස්ට්‍රේලියාවේ. මට මතක නැහැ යුනිවර්සිටි එක. දීගි. ඇඩිලේඩ් යුනිවර්සිටි එකේ ඉන්නේ. එහෙනම් ඉතින් අපි අතන කරපු හින්දා ඒගොල්ලෝ පාත් එක හදාගත්තා. ඒක කරන්න දුන්නේ නැහැ ඒ වෙලාවේ. ඔය බලෙන් කරා. තේද උපාධිධාරීන්ට අපි වැටුපක් හදන්න කියලා යෝජනා කරනකොට වර්ධක 10ක් කිල්ලුවා 4ක් අනුමත වුණා 3යි පස්සේ දුන්නේ. ඒකෙත් දැන් ඒ ශ්‍රේණියට විතරයි අරවුල් හැදුවා. හැබැයි අපි 3ක් හරි අරන් දුන්නා. ඒ යෝජනා කරනකොට සමහර අය ලියුම් ගැහුවා හෙද උපාධියට විශේෂ වැටුපක් දෙන්න එපා කියලා. පොත් තුනේ තියෙන ප්‍රශ්න තමයි යන්නේ. හෙද උපාධියට විශේෂ වැටුපක් දෙන්න එපා කියලා. ඊට පස්සේ අපි මේ ලියුම් ඒ බලය ඒවා පැත්තකට දාලා ඒවා නවත්තලා තමයි හෙද උපාධියට වැඩිවීම දුන්නේ. ඒ නිසා මේක සරල නෑ. ලෝකේ රට පාලනය කරන්න පුළුවන් මේකට වඩා. ඒක ලේසි මේකට වඩා. ඒ නිසා මේවා ටිකක් කියන්නේ ඔයගොල්ලෝ ටිකක් දැනුවත් වෙන්න ඕන හින්දා මොකද හැමතැනම මේ ඇවිල්ලා තියෙන මේක ටිකක් මේ මෙසේජ් එක අරගෙන යන්න ඕන. මොනවද උනේ කියලා කියන්න ඕන. නැත්නම් මේ සේවාව ඉස්සරහට යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒවා විසඳ ගන්න එකත් ජාත්‍යන්තර හෙද දිනේදී ආර්ථිකය වර්ධනය කරන්න කල්පනා කරනවා වගේම අතිශය වැදගත් කියලායි මම විශ්වාස කරන්නේ. ඒක නිසා අපි සේවාවක් විදියට මම හිතන්නේ ඊටාම හොඳ තැනක නෑ. හැබැයි ඊටාම නරක තැනකත් නෑ. සමහර අය ඊටාම නරක තැනක ඉන්න බවට කියනවා. මට මතකයි වැටුප් චක්‍රලේක ආපු වෙලාවෙත් මේ මොනවාද නුපුහුණු ප්‍රාථමික ඔය කතාව කිව්වා. මම කතා කරපුවා ටිකක් සුද්ධ සිංහලෙන් ආමන්ත්‍රණය කරලා මම කිව්වා මේකයි තැන මේක කියන්නේ. ඒක අඩුපාඩුකම් තියෙන එක හදාගන්න කියලා. පහළ දාගන්නත් එපා. උඩට දාගන්නත් එපා. ඉන්න තැන හරියට කියන්නේ. ඉන්න තැන අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. එහෙම චින්තනයක් අපි හදාගන්නවා. ඒ නිසා අපි තියෙන ප්‍රශ්න අවබෝධ කරගෙන කොහෙටද අපි යන්න ඕන කියන කාරණේ අවධාරණය කරගෙන ෆ්ලෝරන්ස් නයිටින්ගේල් මැතිණියටත් ගෞරවයක් වෙන විදිහට ශ්‍රී ලාංකීය හෙද සේවාව ඉස්සරහට අරගෙන යන්න මහන්සි වෙන්න ඕන කියන එකයි අපි කියන්නේ. ඉතින් මටත් වැඩි කාලයක් නැහැ. මට හුඟක් වැඩ තියෙනවා ඔයගොල්ලෝ දන්නා එක. හැබැයි මේක වැටෙන ඕනෑම අවස්ථාවක අපි ඉස්සරහට ඇවිල්ලා මේක කෙලින් කරනවා. ඒ වගකීමෙන් මිදෙන්නේ නැහැ. මොකද හිතපු දැන අමතක කරන තරම් අර මොකද කියන්නේ ඒක මුද්දේ නෙවෙයි අපි. ඒ නිසා ප්‍රශ්නයක් ආවොත් අපි ඇවිල්ලා කෙලින් ඉන්නවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඒ නිසාම තමයි බජට් එක වෙලාවත් අපි කිව්වේ කවුරු නොකරත් අපි මේක කරනවා කියලා වටේම කට්ටිය පටලගෙන GMO එකත් පටලගෙන පටලගෙන වැඩි ඒගොල්ලන්ට හොඳටම තේරුණා මේ වැඩේ කරා. ඒ නිසා එහෙම කරන්න පුළුවන්. එහෙමනම් එහෙම කරමු කියන යෝජනාවයි අවසාන වශයෙන් කියන්නේ. එහෙමනම් නැවත අද දීලා තියෙන මාතෘකාව මේ අවුරුද්දේ රට ගැන හිතන්න ආර්ථිකය ගැන හිතන්න ඒ වගේ මේක ගැන හිතනකොට හෙද ප්‍රජාවට පහසුකම් දෙන්න කියන කාරණයක් එක කියනවා. කෙයාරින් කියන එක කියනවා. හරි පහසුකම් දෙන්න කියන එකත් කියනවා. ඒ පහසුකම් කෙයාරින් for nurses. ඒකෙන් තමයි ස්ට්‍රෙන්තන් වෙන්නේ. ඒකෙන් තමයි ඉකොනොමි එක ඉස්සරහට යන්නේ. එතකොට හැබැයි හෙද ප්‍රජාවට පහසුකම් දෙනවා නම් අර කියපු කාරණා ටික ඉෂ්ට කරන එක ආණ්ඩුවේ රජයේ වගකීමක් විදියට තියෙන බලධාරීන්ගේ. ඉතින් මේ කාරණයක් අවබෝධ කරවමින් අපේ ඉන්න තැනත් අවබෝධ කරගෙන අපි ඉස්සරහට යන්න කටයුතු කරමු කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.